අයිබෝන් සුබදැසනක් වෙන ප්‍රාර්ථනා කරන ඔබට. ඉතින් අද ඔබ මුණ ගැහෙන්නේ අලුත් දිනක් සමගින් ඔබේ දවස සුන්දර කරගන්න අලුත් කරගන්න මේ දෙසැම්බර් 13 වෙනි සිකුරාදා. දැන් ඔන්න සතියක් අවසන් වෙලා නේද? වැඩ සතියක අවසාන දවස අද. හෙට දවසින් නිවාඩුවක් තියෙනවා. සෙනසුරාදා ඉරිදා දවස් දෙක සතියන්තේ වගේම හෙට උඳුවප්පුර 15වක දිනේ ඉදිරිය තියෙනවා. ඉතින් අද ඔන්න වැඩ කටයුතු ටික සතියේ ඔබට සැලසුම් කරගෙන ඉවර කරගන්න පුළුවන් දවසක් අද. තවත් වැඩ ඉතිරි වෙලා තියෙනවා නම් සති. දැන් ඔය ගැන හිතනවා වගේම මේ දවස්වල අපිට වැඩිපුර කල්පනා වෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි 2024 වර්ෂය අවසාන වීගෙන යන දවස් ටික මේ. ඉතින් ඔන්න එතකොට අලුත් වසරකට මුල පුරන්නත් හොඳ කාලයක් මේක. ඉතින් අලුත් සැලසුම් සකස් කරන 2024 වර්ෂය ඔබට බගහැරුණු අරමුණක් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ දේ පිළිබඳව නව බලාපොරොත්තු දල්වා ගන්න ඔබට සුන්දර වසරක් බවට 2025 වසර පත් කරගන්න ශක්තිය තව දුරටත් වඩවා ගන්න පුළුවන් දවස් ටිකක් බවට මේ අවසාන දවස් කිහිපය ගත වෙනවා. ඉතින් ඔන්න ඔබේ ඒ තීරණාත්මක කාලේ ඔබට අලුත් දිනක් අරගෙන අපි හැමදාමත් සති දවස්වල දැසන 7ට එන්නේ ඔබේ ජීවිතයට ඔබේ දවසට වටිනා කියන ධනාත්මක කරුණු කාරණා රාශියක් අරගෙන. ඉතින් අද දවසෙත් අපි සූදානම් වෙනවා බොහෝ දේවල් ඔබට වටින දේවල් මේ විදිහට අපේ විශේෂාංග තුලින් අරගෙන එන්න. ඒ තත්ත්වින් දැන් සිරිපාදේ ගැන කතා කරනකොට සිරිපාදය අපි බෞද්ධ ජනයා අතර ඒ වගේම විවිධ ජන කණ්ඩායම් අතර ප්‍රසිද්ධයි වගේම ඒ අවට තියෙන රක්ෂිතය ගැනත් අපි අවධානය යොමු කරනවානේ. අපේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට මේක ලොකු පිටුහලක් බවට පත් වෙන නිසාම දැන් ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ පරිසරවේදියෙක් වන රතු ඉන්දියානු නායක සියටල් මෙන්න මෙහෙම කියනවා. ඔබ ගසක් බේරගනී නම් ඔබ වෛද්‍යවරයෙක්ට සමානයි. ඔබ ගසක් සිටුවයි නම් ඔබ මවකට සමානයි. ඔබ ගසක් කපා දමයි නම් ඔබ මිනී මරුවෙකුට සමානයි. ඉතින් ඔබ තීරණය කරන්නට ඕනි ඔබ වෛද්‍යවරයෙක් වෙනවද මවක් වෙනවද එහෙම නැත්නම් අර විදිය අපරාධකාරයෙක් වෙනවද කියන එක. ඉතින් ගස් කොළන්ට ආදරය කිරීම, ගහට කොළට ආදරය කිරීම, ස්වභාව ධර්මයේ රැක ගැනීම මිනිසාගේ උපතේ සිටම මරණය දක්වාම යුතුයකමක් වගකීමක් විදිහට ඔහුගේ ජීවිතයට ලැබෙන දෙයක්. ඒකට හේතුව මේ මනුෂ්‍ය ප්‍රජාව නෑ මේ ස්වභාව ධර්මයේ නැත්නම්. අපි හුස්ම ගන්නෙ මේ ස්වභාව ධර්මයෙන්. ඉතින් අපි ශ්‍රී ලංකාව පැත්තට ආවොත් ලෝකයේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව ලෝකයට යන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන මුළු ලෝකෙම කතා කරන ප්‍රධානම මාතෘකාවක් බවට පත් වෙන ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාව සෞන්දර්යය. ඉතින් අපි සූදානම් අද දවසේ මෙන්න මේ කියන කාරණාවත් එක්ක සැබඳුණු තවත් කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අපි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන කතා කරනකොට නකල්ස් රක්ෂිතය කියලා කියන්නේ මේ අතරින් ඉතාමත්ම වටිනා කියන අපේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ සුරකින ඉතාමත්ම සුන්දර ප්‍රදේශයක්. ඉතින් මේ නකල්ස් රක්ෂිතය ආරක්ෂා කරමින් ඒහා ජීවත් වන ජන කණ්ඩායම් වල ජීවන තත්ත්වය නංවාලන්න ක්‍රියාත්මක වෙන ප්‍රධානම ව්‍යාපෘතිය බවට පත් වෙන්නේ දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය. එහෙම නැත්නම් GCF Knuckles Project. අපි අද දවසේ මේ ගැන කතා බහ කරන්න සූදානම්. මේ වගේම දෙසැම්බර් 11 කියන පෙරේදා දවසේ පසුගිය 11 වෙනිදාට යෙදিলা තිබුණා ලෝක කඳුකර දිනය, ජාත්‍යන්තර කඳුකර දිනය. ඉතින් මේ හා සමගාමීව අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් මේ දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සහ ඒ හා සැබඳුණු මේ කියන කරුණු කාරණාව පිළිබඳව. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා වාරි මාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මාධ්‍ය හා සංනිවේදන උපදේශක ජ්‍යෙෂ්ඨ සංනිවේදන විශේෂඥ නිමල් වීරතුංග මහත්මයා. තාමත් ආදරයෙන් පිළිගන්නමුතුමා ආයිබෝන්. හොඳයි. අපි මුලින්ම නිමල් මහත්මයා කතා කරමු. දැන් මේ දෙසැම්බර් 11 දිනට යෙදিলা තිබුණානේ මේ ජාත්‍යන්තර කඳුකර දිනේ. ඉතින් ශ්‍රී ලංකාවත් මේක සැමරුවා. ඉතින් දැන් ඔබතුමා ලෝකේ ගොඩක් කතා බහට ලක් කර මේ නකල්ස් කඳුකරේ ආශ්‍රිතව මේ සිදුවෙන ව්‍යාපෘතියක මාධ්‍ය හා සංනිවේදන උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. දැන් ඇත්තටම මේ කඳුකර දිනේ අපි වගේ රටකට ඇයි වැදගත් වෙන්නේ? අත් වශයෙන්ම කඳුකර දිනේ ජාත්‍යන්තර කඳුකර දිනය අපි වගේ රටකට වැදගත් වෙන්නේ ප්‍රධානම දේ තමයි අපිට කඳු තියෙනවා. ලෝකේ කඳු නැති රටවල් ගණනාවක් තියෙනවා. කඳු වර්ග කීපයකුත් තියෙනවා තරංගා. අපි මේ අපේ බලා ඉන්න අසන්නන් දරුවන් එහෙම අපි නිකන් සරලව කියනවා නම් වැලි කඳු තියෙනවා, ගිනි කඳු තියෙනවා. හැබැයි මේ ඒ වගේම මේ කඳු අතර ඊටාම ඒ ජනතාවගේ අදාළ ප්‍රජාවගේ පැවැත්මට රටක පැවැත්මට ඊටාම වැදගත් ඵල ප්‍රයෝජන කඳු තමයි ශ්‍රී ලංකාවේ පිටලා තියෙන්නේ. අපිට වැලි කඳු නැහැ. අපිට ගිනි කඳු නැහැ. නමුත් අපිට තියෙන කඳු ටික තමයි අපිව ජීවත් කරන්නේ. අපි නූතන પરම්පරාව නෙවෙයි අතීත પરම්පරාවත් සමහර විට මේ කවදා හරි දවසක මේ මිහිකතෙන් ප්‍රජාව මිනිසා අපි අතුරුදහන් වෙන තාක් දක්වා මේ කඳු තමයි අපිව ජීවත් කරන්නේ. ඒ නිසා
අපේ රටට තියෙන මේ මහා අනර්ග සම්පත අප ඊටාම වැදගත්. ඒ කියන්නේ ඒ වැදගත්කම තවත් එකක් එක්ක සමපාත කරන්න බෑ. තවත් කිසිම දෙයක් එක්ක. අපි අපේ ජීවත් වීම පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ලාංකිකයෙක් හැටියට එහෙම නැත්නම් මානවකයෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ කිසිම අවශ්‍යතාවයක් එක්ක සමපාත කරන්න බැරි දෙයක් තමයි අපේ රටේ අපිට පිටලා තියෙන මේ කඳුපන්තිය. හොඳයි. ඉතින් මේ විදිහට තමයි අපේ රට සුන්දර වෙන්න, අපේ රටේ ස්වභාව සෞන්දර්ය රැකෙන්න මේ තියෙන කඳුපන්තියෙන් විශාල සේවයක් කරනවා සහ බොහෝ දෙනෙක්ගේ අවධානය අපි රට තුලට ගෙන්නා ගන්න. විශේෂයෙන් සංචාරකීන්ගේ මේ රටේ තියෙන සුන්දර කඳුපන්තිය ලොකු හේතුවක් බවට පත් වෙනවා. දැන් අපි මේකේ තවත් ඇතුළට ගිහින් කතා කරොත් නිමල් මහත්මයා දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ගොඩක් දේවල් වලට සම්බන්ධ වෙනවානේ. දැන් ඔවුන්ගේ තේමාවන් සහ දුම්බර හරිත සවිබල ගැන්වීම ඔබතුමා නියෝජනය කරන මේ ව්‍යාපෘතියේ තියෙන සමපාත බව ගැන අපි කතා කරමු. එතන නම් සම්පාත බවක් තියෙනවා. ජාත්‍යන්තර කඳුකර දිනේ ප්‍රකාශයට පත් කරන්නේ තරංගා 2003 දී. එතකොට නමුත් 2002 ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ පැවැත්ම තීන්දුව කරනවා. ලෝකයේ සෑම දෙයක් සම්බන්ධව තියෙන පරිසර සාධක කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් අපිට වෙන්නේ ඩයිනෝසිරස් වගේ නැති වෙලා යන්නනේ. පරිසරයත් එක්ක ජීවත් වෙන්න නම් පරිසර සාධක මනා ලෙස කළමනාකරණ කරගත යුතුයි. හැබැයි ඒ කළමනාකරණ කරගත යුත්තේ පරිසර සාධකවල පැවැත්මට මුල් තැන දීලා. ඊට පස්සේ තමයි මානවයා ගැන පුද්ගලයා ගැන පුරවැසියා ගැන හිතන්න වෙන්නේ. ඒක ජාත්‍යන්තර සංවිධාන අතර අපි කවුරුත් දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ කාරණේ සම්බන්ධව කියන්නේ මානවයාගේ මිහිකත මත පැවැත්ම සම්බන්ධව විවිධ ආයතන බහුපාර්ශ්වීය ආයතන ගොඩනගමින් උපකල්පන නිර්මාණය කරමින් නියාමනයන් නිර්මාණය කරමින් ප්‍රතිපත්ති සකස් කරමින් තමන්ගේ සමාජික රටවල් අතර බෙදා හදා ගන්නවා. ඒ අතර එකක් තමයි ප්‍රධානම දේ තමයි ඔබ අපිට තියෙනවා ඊටම් සීමිත සම්පතක් ලෝකයේ තියෙන ජල සම්පත. මේ ජල සම්පත සීමිත වුණාට එහි අවශ්‍යතාවය අසීමිතයි, අසාමාන්‍යයි. ඒ නිසා මේ අසාමාන්‍ය අසීමිත අවශ්‍යතාවයක් වෙනුවෙන් තියෙන සීමිත සම්පතක් කළමනාකරණය කරන්න ලෝකයේ ජල සම්පත තියෙන හැම රටකටම ඒ අවශ්‍ය කරන ප්‍රතිපත්ති සහ නිර්ණායකයන් සකස් කරලා දීලා තිනවා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ අනුව තමයි ඔවුන් තීන්දුව කරන්නේ කඳුකර පන්ති පවතින රටවල් කීපය රටවල් ගණනාවක් තිබෙනවා මේ ලෝක භූෂමතාවය අනුව මේ රටවල් වල කඳුකර පන්තින් කඳුකර පළාත් කඳු ආරක්ෂා කර ගැනීම සංරක්ෂණය කර ගැනීම ඒ කඳු ආශ්‍රිත ජීවත් වෙන ජනතාවගේ පැවැත්ම තහවුරු කිරීම දේශගුණ විපර්යාස හමුවේ කඳුවල සහ ඒ කඳු ආශ්‍රිත ජනතාවගේ පැවැත්ම සුරක්ෂිත කිරීම ඔවුන් සවිබල ගැනීම මෙන්න මේ කාරණා නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර කඳුකර දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ 2003 වසරේ ඉඳලා. එතකොට අපේ රටේත් කඳු තියෙනවා. ඒ නිසා අපිත් ඒ කියන නීති රෙගුලාසි වලට යටත්. අපිට නකල්ස් කඳුකර අපිට කඳුපන්ති ගණනාවක් තියෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ නකල්ස් කඳුපන්තිය ගැන. නකල්ස් කඳුපන්තියේ තියෙනවා ඓතිහාසික බවක් තියෙනවා. සංස්කෘතික හා සමාජීය උරුමයන් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 1000ක 2000ක නෙමෙයි. අවුරුදු 4000 5000 ඉක්ම වූ මහා දැවැන්ත ලෝකයේ පුදුම කරන සංස්කෘතික ක්‍රියාකාරකම් තියෙනවා. සංසිද්ධීන් තියෙනවා. මෙන්න මේ මූලාශ්‍ර තියෙනවා. මෙන්න මේ කාරණා උඩ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ තවත් සංවිධානයක් තියෙනවා යුනෙස්කෝ කියලා. එතකොට මේ අනුබද්ධ සංවිධාන ගණනාවකක එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. ලෝකයේ තියෙනවා ඒ අතිශය දුර්ලභ සහ අනාගත පරපුරට දකින්නට ඉතාම දුර්ලභ තියෙන දේවල් සංරක්ෂණය කිරීමේ වැඩසටහන. ඒ සඳහා වුණ එකට ලස්සන නමක් කියනවා. මේක ලෝක උරුමයක් කියනවා. ඒ කියන්නේ ලෝකයේම උරුමයක්. ලංකාවේ පිහිටලා තියෙන පුළුවන් තව රටක පිහිටලා තියෙන පුළුවන්. හැබැයි ඒක ඒ රටේ උරුමයක් හැටියට ඒ රටේ ජනතාව සැලකුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒක ලෝක උරුමයක් බවට පත් කරනවා. නකල්ස් කියන්නේ තරංගා මෙන්න මේ විදිහට ලෝක උරුමයක් බවට පත් වෙච්ච දැවැන්ත ඓතිහාසික විශ්වාස කළ නොහැකි කඳුපන්තියක්. ඒ නිසා ඒකේ කඳුපන්තිය නිසාම නිසා නෙවෙයි. ජල මූලාශ්‍ර නිසාම නිසා නොවේ. ඒ ආශ්‍රිතව ගොඩනැගුණු වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැගුණු සමාජ සංස්කෘතික වටපිටාවකුත් එක්ක තමයි මේ නකල්ස් වටිනාකම තහවුරු වෙන්නේ. ඒ නිසා එතකොට නකල්ස් අපි දැන් ලෝකේ පුරා තියෙන ස්වභාවික විපත් තියෙනවා. ඒවත් කළමනාකරණය කරලා තියෙනවා. ඒවත් නිර්ණය කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සහ අනුබද්ධ සංවිධාන. හරිත දේශගුණික අරමුදල මේකත්
එක්සත් ජාතික සංවිධානය යටතේ නිර්ණායක යටතේ ප්‍රතිපත්ති යටතේ එකඟතා යටතේ ක්‍රියාත්මක වෙන විශාල මූල්‍ය සපයන ආයතනයක්. ශ්‍රී ලංකාවේ තියෙන කඳුපන්තියේ සංරක්ෂණ කටයුතු වලදී නකල්ස් කඳු ආශ්‍රිතව ගංගා ඔයවල් දියඇලි ගණනාවකට උපත දෙනවා. ඒක තිඹිරිගයක්. මේ තිඹිරිගේ ආරක්ෂා කරගත්තේ නැති වුණොත් ශ්‍රී ලංකා වාසී ජනතාවත් ජලය සහ අනෙකුත් අවශ්‍ය පාරිසරික සාධක අහිමිව විශාල අර්බුදයකට යනවා. අනිත් පැත්තෙන් ගත්තාම ලෝකේ තුලනයක් තියෙනවා. ජලය භාවිතය, පානීය ජල භාවිතය, ගෘහස්ථ ජල භාවිතය පිළිබඳ ලෝකේ සංගණනයක් තියෙනවා. මේ සංගණනයට අභියෝගයක් බවට පත් වෙනවා මේ වගේ කඳුපන්තියක සංරක්ෂණ කටයුතු සිද්ධ නොවුණු. මේ නිසා හරිත දේශගුණ අරමුදලේ මූල්‍ය අනුග්‍රහයකුත් එක්ක ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහයකුත් එක්ක වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනවා 6 අවුරුදු ව්‍යාපෘතියක් ලෙස නකල්ස් කඳුපන්තිය ආරක්ෂා කිරීම, ඒ කඳුපන්තිය ආශ්‍රිත පරිසර සාධක කළමනාකරණය කිරීම, ඒ ආශ්‍රිත කෘෂිකර්ම වතු වැවිලි ගොවි මේ කෘෂිකාර්මික ජීවන රටාවට හුරු වෙච්ච ජනතාවගේ ඒ අවශ්‍ය ජීවනෝපාය ශක්තිමත් කිරීම, සුරක්ෂිත කිරීම, තිරසාර කිරීම, ඒ සියල්ලත් එක්ක මේක තනි වචනයක් ගත්තහම තරංගා මේකේ කියවෙන්නේ දේශගුණික විපර්යාස සිද්ධ වෙනවා. අපි දන්නවා අපි නිකන් සරලව පල්ලෙහාටම ගිහිල්ලා කියමු ලැබු ගිනි ඇති වෙනවා කඳුවල. ඊළඟට ලෝකේ පුරා තියෙන මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මේ ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තාම මෙවැනි කාරණා නිසා පරිසර සාධක වල විෂමතාවයක් නැති වෙනවා. අපිට ඒව කළමනාකරණය කරගන්න බෑ. අපිට ඒක නවත්තන්න බෑ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධව මැදිහත් වීම පමණයි. හැබැයි පෘථිවිය, විශ්වය මේ අතර ඇති වෙන යම් යම් වෙනස්කම් අපු දකින සුනාමි කියන එක. සුනාමි කියන එකක් අපිට සාමාන්‍ය මේ මිනිසාගේ මොනම විද්‍යාත්මකව ක්‍රියාවලියකටවත් නතර කරන්න බෑ. එතකොට කරන්න පුළුවන් වෙන්නේ ඒකෙන් පරිස්සම් වීම පමණයි. ඒක නැත්නම් ඒකට මුහුණ දීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම පමණයි. අන්න ඒ අර්ථයෙන් ගත්තහම තරංගා මෙතන සිද්ධ වෙනවා මේ ප්‍රජාව මේ වටා ඉන්න ජනතාව සවිබල ගන්නමින් ඔවුන් මේ කඳුපන්තිය කඳු ආශ්‍රිත ජල මූලාශ්‍ර කඳු ආශ්‍රිත ඒ සංස්කෘතික සමාජීය පිහිටීම් භූ විෂමතා පිහිටීම් මේ සියල්ල තමන්ගේ වගකීමක් හැටියට ආරක්ෂා කිරීමේ සඳහා වූ ශක්තිමත් භාවය ලබා දීම තමයි අපේ මේ ව්‍යාපෘතීන් තුලින් තියෙන්නේ වෙන්නේ. හැබැයි ඒ වගේම ජාත්‍යන්තර කඳුකර දිනයේ කඳුකර දිනය ප්‍රකාශයට පත් කිරීමේදී එක්සත් ජාතීන්ගේ ප්‍රධානම ප්‍රමුඛ අරමුණක් වෙන්නේ මෙන්න මේ කඳුපන්තිය සහ ප්‍රජාව අතර එහි ජීවත් වෙන ප්‍රජාව අතර අන්තර් සම්බන්ධතාවය ගොඩනගලා තමන්ගේ රයිට් එක, තමන්ගේ හිමිකම, තමන්ගේ වගකීමක්, තමන්ගේ වගවීමක් බවට කඳුකරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ලෝක ජනමතයක් නිර්මාණය කිරීම. හොඳයි. ඒ අනුව තමයි මේ ව්‍යාපෘති නිර්මාණය වෙන්නේ සහ මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කරා මේ කඳුකරයේ ජල මූලාශ්‍ර ඇතුළු මේ පරිසර සාධක නිසි පරිදි කළමනාකරණය කරනකොට මේ සම්බන්ධව මෙහිදී ප්‍රතිලාභී ප්‍රජාවට සහ මේ රටේ පුරවැසියන්ට යුතුයකමක් තියෙනවා මේ රැක ගැනීම සහ මේ වෙනුවෙන් දායක වීම. අපි ඒ කාර්යභාරය ගැන උන්ට තියෙන කාර්යභාරය ගැන කතා කරමු. එතකොට මේ කාර්යභාරය පිළිබඳ වූ සමාජ විද්‍යාත්මක අවබෝධය ලබා දීමෙන් ඒ සඳහා වූ ක්‍රියාකාරකම් ගොඩනැගීම තමයි දුම්බර හරිත සවිබල ගැනීමේ ව්‍යාපෘතිය නොහොත් GCF නකල්ස් ව්‍යාපෘතිය කියන එකේ මූලික අරමුණ. අපිට කොම්පෝනන්ට් අපිට ප්‍රධාන ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. මේ තුනම කැටි කරලා ගත්තාම මේ සරල සිංහලෙන් මේ රටේ මේ කඳුපන්තිය ආශ්‍රිතවත් ඒ නකල්ස් කඳු පිළිබඳ ආදරයෙන් උනන්දුවෙන් බලන් ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ ඊටාම සරල දෙයක්. මේ ඒ කියන්නේ Taman ජීවත් වෙන ප්‍රදේශයේ කඳුකර කලාපය තුල තියෙන ජල මූලාශ්‍ර රැකගනිමින් එහිදී ඇති වෙන දේශගුණික විපර්යාස හමුවේ ශක්තිමත්ව මුහුණ දෙමින් හැර නොයමින් රැඳෙමින් රැකෙමින් අනාගත පරම්පරාවට ජල මූලාශ්‍රත් කඳුපන්තියත් ඒ ආශ්‍රිත ජෛව විවිධත්වයත් ඒ ආශ්‍රිත සියලුම පරිසර සාධකත් ලෝකයක් දකින අපිට වින්දනය කරන්න පුළුවන් දෙයක් අර ඔබ මුලින්ම කිව්වා වගේ. ඒ කියන්නේ මුළු ලෝකෙම මේක දිහා ඇහැගසාගෙන සිටිනවා. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ ක්‍රියාවලියේදී පුරවැසියාට ඒ කියන්නේ අවශ්‍ය කරන අවබෝධය ලබා දෙමින් ඔහුව සක්‍රීයව මේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් කර ගැනීම සඳහායි අපේ ව්‍යාපෘතියේ අරමුණ වෙන්නේ. හොඳයි. ඉතින් ඒ අරමුණ පෙරදරි කොටගෙන තමයි මේ කාර්යභාරය සිද්ධ වෙන්නේ. දැන් මේ නකල්ස් කඳුකරේ ආශ්‍රිතව දැන් මේ රටේ සංචාරක කර්මාන්තයට යොමු වන තරුණ ප්‍රජාවක් ඉන්නවානේ. ඒකට මොවුන්ට ලබා දෙන අවස්ථාවන් මොනවාද? මොවුන්ට තියෙන අවස්ථාවන් මොනවාද?
මේ සම්බන්ධව ඉතාම ගැඹුරු දැක්මක් සහිත කණ්ඩායමක් දුම්බර හරිත ව්‍යාපෘතිය තුළ ඉන්නවා. විශේෂයෙන්ම ජාතික ව්‍යාපෘතිය අධ්‍යක්ෂිකා චන්දිකා විය ඇතුගල මහත්මිය තමයි අපේ ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා හැටියට සිටින්නේ. එතුමියටත් එතුමියගේ උපදේශක කාර්ය මණ්ඩලයටත් එතකොට ව්‍යාපෘති කළමනාකරණ ඒකකයටත් වෙනත් පාර්ශ්ව ආයතන 86ක් තියෙනවා තරංගා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ වගේ බහුපාර්ශ්වීය ව්‍යාපෘතියක්, මේක බහුපාර්ශ්වීය නියෝජනයක් සහිත ව්‍යාපෘතියක්. මේ සෑම දෙනාගේම සහයෝගය අරගෙන ලංකාවේ ආර්ථික සමාජීය ක්ෂේත්‍රයට කරන්න පුළුවන් ධනාත්මක බලපෑම මොකක්ද කියන එක ව්‍යාපෘතිය නිර්ණය කරලා ඉවරයි. ඒ සඳහා නායකත්වයේ දුන්න අපේ ඇතුගල මහත්මිය ඊටාම හොඳ දෙයක් කියනවා. ලස්සන කතාවක් කියනවා. මේ අපි ඒ කියන්නේ අපිටත් ඒක වැදගත්. ඒ තමයි මේ රටේ තරුණ පරම්පරාව අනාගත ඒ කියන්නේ කොහොමද ව්‍යවසායකයන් බවට පත් කරන්නේ? නකල් ශාස්ත්‍රිත කොහොමද ඔබ කිව්ව පරිදි සංචාරක කලාපයක් සංචාරක ක්ෂේත්‍රය තුල අපි තාම සම්ප්‍රදායික සංචාරක තුලනේ ඉන්නේ. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ මුහුණු පොත රූපවාහිනිය මේ සංනිවේදන තාක්ෂරය නිසානේ අපි පොඩ්ඩක් වෙනස් වෙලා තින්නේ. හැබැයි අපේ සමහර ආයතන පසුගිය කාලය තුල හිතන බොහොම ප්‍රාථමික විදිය ගත්තාම සංචාරක කර්මාන්තය කියන්නේ සුද්දෙක් එනවා යනවා එයා වියදම් කරනවා. ඔකනේ මුහුදු වෙරළේ ඉන්නවා. මූලික අදහස. නමුත් නකල් ශාස්ත්‍රිතව ගත්තාම ඒක ඊට මහ පුළුල් දෙයක් බවට පත් කරලා තියෙනවා අපේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂතුමිය. ඒ නිසා අපි විශේෂයෙන්ම නකල් ශාස්ත්‍රිත ජෛව විවිධත්වය, පරිසර සාධක, ඒ විතරක් නෙවෙයි එහි සංස්කෘතික වටිනාකම් මේ සියල්ල පෙරදැරිදරගත් 6000ක තරුණ බලෑනියක් මේ අවුරුදු 5 තුල නිර්මාණය කරන්නට. ඒ කියන්නේ WhatsApp group එක සමාජ මාධ්‍ය භාවිතා කරගෙන ඒගොල්ලන්ට ජාත්‍යන්තර ප්‍රජාවටත් එක්ක දොර විවෘත කරනවා. දැන් ලෝකේ පුරාම ඉන්නවනේ මේ පරිසරවේදීන් විතරක් නෙවෙයි සංචාරකවේදීන් මේ විඳින්න කැමති අය. ගහක් හෙලවෙන හැටි, කඳු උඩු ගස් තියෙන හැටි, කඳු කර ඇතා දකින්න, ජල මූලාශ්‍රය දකින්න, ගංගාවක ජල උපත දකින්න මේ වගේ වියදම් කරගෙන ඒ විවිධ වැඩසටහන් කරන වැඩසටහන් වලට දායක වෙන පිරිස් ලෝකේ පුරා ඉන්නවා. මෙන්න මේ ප්‍රජාවට මෙන්න මේ ජාත්‍යන්තර ප්‍රජාව සමග මේ නකල්ස් කඳුකරේ ආශ්‍රිතව අපිට මේ ව්‍යාපෘති බල ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 39ත් 46ත් අතර ප්‍රමාණයක මිලියන 1.3ක ඒ කියන්නේ ලක්ෂ 13ක ප්‍රජාවක් එක්ක මේ ව්‍යාපෘතිය යන්නේ. මෙන්න මේ ප්‍රජාවේ තරුණ කොටස් වලට එතුමිය විවෘතවම ආරාධනා කර සිටිනවා. අපි මේ වන විට දැන් අද ඊයේ හෙට රජයේ ගුවන්විදුලි සේවය එතනට දැන්ට නැකල්ස් කඳුකර කලාපයට ගිහිල්ලා මේ වන විට ඒ අදාළ සංස්කෘතික වටිනාකම් එකතු කරගෙන යනවා. ඒ වගේම තරුණ ප්‍රජාවට ඒ නිසා මේ තරුණ ප්‍රජාව 6000ක බලෑනියක් ගොඩනගනවා මේ පරිසරය සහ මේ ස්වභාවික සම්පත් මේ ජෛව විවිධත්වයේ ලෝකේ පුරා ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ග්‍රීන් වර්ක් ෆෝස් එකක්, යූත් ෆෝස් එකක් හදනවා. හරි දුම්බර හරිත ග්‍රීන් යූත් ෆෝස් එකක් අපි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමිය විසින් මේ වෙන විට අපේ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. හොඳයි. ඉතින් අද දවසේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අද දවසේ අපි ඒ ගැනත් සඳහන් කරමු. අද දවස දැන් ලෝකේ පුරා ජාත්‍යන්තර කඳුකර දිනය සැමරුව තරංගා අපේ නිල වශයෙන් සමරනවා කියන්නේ අපි ඒකට සමගාමීව වැඩසටහන් ගණනාවක් දියත් කළා. ඒ වැඩසටහන අතර ඔය දැන් මම කලින් කිව්ව මේ වන විට කඳුකර කලාපය ආශ්‍රිතව ජනශ්‍රුති ඒ කියන්නේ සංවේදී තැන් ආවේනික සංස්කෘතික ලක්ෂණ මේ පිළිබඳ යම්කිසි වැඩමුළුවක් දැනට ක්‍රියාත්මක වෙනවා රජයේ ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක් සමග. ඒ එකම අපි ඊටාම කාර්ය මණ්ඩලය අතරත් දැන් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය අතර ව්‍යාපෘතිය සාර්ථක වීමේදී තරංග ඊටාම වැදගත් තමයි ව්‍යාපෘති කාර්ය මණ්ඩලය අතරත් ඒ ව්‍යාපෘති ඉලක්ක පිළිබඳ ලේවලට එකතු වෙච්ච ගතියක් තියෙන්න ඕනේ. ඒ නිසා වරින් වර විටින් විට ප්‍රධාන අධ්‍යක්ෂකතුමියගේ මඟ පෙන්වීම යටතේ අපි විවිධ වැඩසටහන් මේ ක්‍රියාත්මක කරනවා. ඉන් එකක් තමයි අපි එක්ස්බැනර් ස්ටෑන්ඩඩ් වලට දැන් ඔය ප්‍රචාරක පුවරු සඳහා අපි පෝස්ටර් චිත්‍ර තරංගයක් පැවැත්වුවා. පෝස්ටර් තරංගයක් පැවැත්වුවා අපේ කාර්ය මණ්ඩලය සමස්ත කාර්ය මණ්ඩලය අතර. මෙන්න මේ ඉන් ජයග්‍රාහකයන් තෝරාගෙන ඒ කුසලතා ඒ සියලු අපිට 25ක් 30ක් හම්බෙලා තියෙනවා මේ පෝස්ටර්ස්. ඊටාම වටිනා. ජාත්‍යන්තර ප්‍රජාවට යවන්න පුළුවන්. ජාත්‍යන්තර සංනිවේදන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් මට්ටමට තියෙනවා. ලංකාව ගැන සංචාරක මණ්ඩලයත් එක්කත් මේ ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පෝස්ටර් තරංගයේ
ඒ පෝස්ටර් ප්‍රදර්ශනය සහ ඇගයීම තියෙනවා. ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද අපි හවස 3ට මහවැලි කේන්ද්‍රයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊටාම සම්මානනීය මහාචාර්යවරයෙක් වෙන මහාචාර්ය නිමල් ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම අපිට ඉන්න ඊටාම ජෛව විවිධත්වයේ පිළිබඳ ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වෙන සමන්ත ගුණසේකර මහතා, විශ්‍රාමලාත් රේගු අධ්‍යක්ෂක, ඒ වගේම මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා උභය සහ උරග පිළිබඳ ලංකාවේ ඉන්න විශේෂඥයෙක් අපිට ලොකු සම්පතක් මේ ලෝකය දැනගන්නට ඕන. මම හිතන්නේ ඒ තිදෙනාගෙන් සමන්විත සංවාද මණ්ඩපයකින් යුතු ඉතාම වැදගත් අධ්‍යාපනික සහ පාරිසරික වටිනාකම සහිත සම්මන්ත්‍රණයක් අද මහවැලි කේන්ද්‍රයේ මේ වෙනින් පැවැත්වෙනවා. කොළඹත් බහුපාර්ශ්වීය ප්‍රජාවටත් පරිසරවේදීන්ටත් සම්බන්ධ වෙන සහ විශ්වවිද්‍යාලවල උනන්දුවක් දක්වන අයටත් නකල්ස් කොළඹට ගෙනාවා වගේ නකල්ස් ගැන කොළඹ කතා කරනවා අපි. එහෙ කරන ක්‍රියාකාරකම් වලට අමතරව තරංගා. හොඳයි. ඉතින් අපි ඔන්න ඔබටත් ආරාධනා කරනවා 2024 ජාත්‍යන්තර කඳුකර දිනයට සමගාමීව පැවැත්වෙන අද සවස 3ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ වැඩසටහනට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න කියලා ඔබටත් අපි විවෘත ආරාධනයක් කරනවා. ඉතින් අනිමල් මහත්මයා අවසාන වශයෙන් අපි සඳහන් කරමු. දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා මේ විදේශ අරමුදල් ලබන බොහෝ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. දැන් සමහර ව්‍යාපෘති එක කාල සීමාවකදී අවසන් වෙනවා. ඒ වගේම ඒකෙන් සිදු වුණ දේ ජනතාවට අමතක වෙනවා අපි දකිනවා. දැන් මෙන්න මේ කියන කාරණාව ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? මේකෙන් නිසි අරමුණට උන්ගේ නිසි අරමුණට උන්ට ළඟා වෙන්න නොහැකි වුණාද? අපි මෙන්න මේ තත්ත්වය ගැන අවසාන වශයෙන් කතා කරමු. ඔබ හොඳයි මේ ප්‍රශ්නය අහපු එක. මේ තරංග බොහෝ ව්‍යාපෘතිවල අවසානය දකින්නේ සමහර ආයතනවල ප්‍රධානීන් ඒ ආයතනවල ඉඳලා විශ්‍රාම ගියාට පස්සේ ව්‍යාපෘතිවලට එන සම්ප්‍රදායක් පහුගිය අවුරුදු 20 තුල අපිට දකින්න ලැබුණා. හැබැයි දක්ෂයොත් ඒ අතර ඉන්නවා. ඇත්තටම කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ත් පත් වෙනවා. නමුත් ව්‍යාපෘතියක් කියන්නේ Tamanට ආර්ථික වටිනාකමක් Tamanටම ලැබෙන දෙයක්, එහි සහභාගී වෙන දෙයක් හැටියට ජනමතයකුත් තිබුණා. නමුත් අපි විදේශ අරමුදල් ප්‍රදානයක් සහිත ලබන මේ වගේ ව්‍යාපෘති පිළිබඳව රාජ්‍ය මට්ටමේ ඒ තියෙන මැදිහත් වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. වර්තමාන රජයේ මේ සම්බන්ධව ඉතාම හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම තමයි අපි වාරිමාර්ග විශේෂ භාර ඇමතිවරයා හැටියට ඇමතුමත් මේ සම්බන්ධව ඉතාම නිදහසේ නිලධාරීන් එක්ක ඒ කටයුතු කරමින් තිබෙනවා. ඒතකොට අපේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඔබ කිව්වා වගේ මේක සාර්ථක කර ගැනීමේ වගකීම තියෙන්නේ ව්‍යාපෘතිය මෙහෙවන අයට වගේම බහුපාර්ශ්වීය කටයුතු වලට. හැබැයි පසුගිය කාලේ අපිට දකින්න පුළුවන් හැම මොහොතෙම තරංග හොඳ ව්‍යාපෘති වලටත් එරෙහිව ජනමත ගොඩනගනවා. ඒ කියන්නේ ඒක තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයෙන් ගත්තාම සමහර ව්‍යාපෘති අසාර්ථක වුණා. නිල්වලා ගඟ හැරවීමේ ව්‍යාපෘති අසාර්ථක වුණා. විශාල මිලියන 400කට වැඩි ප්‍රමාණයක් නාස්ති වුණා. ඒකට හේතුව මොකද? ඒකේ පුද්ගලික අරමුණුත් එක්ක. ඒ වගේම එසේ පුද්ගලික අරමුණකින් නොවන ක්‍රියාත්මක වන ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති වලට බාහිර පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙනවා. නමුත් මම විශ්වාස කරනවා ඔබ අපිට මේ රටට අපි යමක් කළ යුතුයි. ඒ නිසා අපේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමියගේ ඉඳලා පල්ලෙහාම නිල සේවකයා දක්වා අපිට හැඟීමක් ඇති කරවලා තිනවා. ඇති කරමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අවුරුදු 6කට නෙවෙයි. පරම්පරා ගණනාවකටම කඳුකරේ නකල්ස් කඳුකරේ ආරක්ෂිත කරමින් එහි ප්‍රජාව සවි බල ගැනීම කියන්නේ අද ජීවත් වෙන මිලියන 1.3 නෙවෙයි ලක්ෂ 13 නෙවෙයි තරංග. අනාගතයේත් ඒක හිමම තව 1.4 වෙයි 1.5 වෙයි. මේක දැන් ඉවරයි, ප්‍රොජෙක්ට් එක ඉවරයි 2030න් පස්සේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. ඊට පස්සේ අර 1.13ට දේශගුණ විපර්යාස හමුවේ ඒගොල්ලෝ අසරණයි. ඒ ලෙවල් එක නෙවෙයි, ඒ මට්ටම නෙවෙයි. මේක හරියට ඊටාම පැහැදිලිව කියනවා නම් මේ අඩිතාලම පළවෙනිම අඩිතාලම මේ අඩිතාලම දාපුවාම ඒක පරම්පරා ගානක් සියවස් ගණනාවක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ නකල්ස් ආශ්‍රිත ප්‍රජාව මිහිකත තුල ජීවත් වෙන තුරු එයාට බලපාන වරින් වර පරම්පරාවට එයාට බලපාන පරිදි මේ සවි බල ගැනීම දේශගුණ විපර්යාස හමුවේ සවි බල ගන්නමින් ඔවුන් ආර්ථික හා සමාජීය වශයෙන් සුරක්ෂිත කරමින් රටේ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා උපරිම දායකත්වයක් ලබා දීමට අපේ ව්‍යාපෘතිය කටයුතු කරනවා. අපේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමියගේ මඟ පෙන්වීම යටතේ. හොඳයි. ඉතින් යහපත් අරමුණු ගණනාවක් පෙරදරි කොටගෙන ක්‍රියාත්මක වෙන වාරිමාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවි බල ගැනීමේ ව්‍යාපෘතිය මේ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් අපි ජාතික වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට පැමිණි වාරිමාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවි බල ගැනීමේ ව්‍යාපෘතියේ මාධ්‍ය හා සංනිවේදන උපදේශක ජ්‍යෙෂ්ඨ සංනිවේදන විශේෂඥ නිමල් වීරතුංග මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අයිබනවතුමාට. අයිබන් තරංග. හොඳයි. ඉතින් ඔබට රැඳෙන්න ආරාධනා කරනවා තවත්